අයියෝ හරියා හම්නෙනකම් ඕයි හිටියේ මොකෝ ගේසෙන් මේ මට කක්ක බරයි යෝයි අයියෝ හැමදාම උදේට උඹ කක්ක බරයි කියනවනේ බං ඕක ගෙදරදි කරන් ඉන්න වෙයිද උඹ නම් මල් ලැට් වලක් කොයි ගෙදරදි සෙට් වෙන්නේ නෑ බං ඉස්කෝලේට ආව ගමන් කක්ක බරයි දැන් උඹ මට මොකද්ද කරන්න කියන්නේ මේ කක්ක දාන්න යමු අයියෝ යමන් සඳනිකා මිස් සඳනිකා මිස් good morning තරිෂ පුතා good morning මට ඊයේ රාත් පුතාව මතක් වුණේ මේ මාව මොකද උනේ? මටත් හැමදාම රැයට මිස්ස මතක් වෙනවා මිස්. ඒ මොකද රැයට පුතාට මාව මතක් වෙන්නේ? ඒක වැඩක් නෑ. මුලින්ම මිස් කියන්නකො මිස්ටර් මාව මතක් වුණේ ඇයි කියලා. මං හැමදාම පුතාට මෝඩයි කියලා බැන්නට ඊයේ රෑ මං කරපු වැඩක් නිසා මම්ම මෝඩෙක් කියලා මට තේරුණානේ. ඈ? ඒ මොකද්ද මිස් ඊයේ රෑ කරපු මෝඩ වැඩේ? පුතාට කියන්න මගේ ෆෝන් එක ඊයේ රෑ නැති වෙලා මගේ ෆෝන් එකේම ටෝච් එක දාගෙන මං ෆෝන් එක හෙව්වනේ. අයියෝ මිස් හරි මෝඩයිනේ අනේ. ඒකනේ අනේ මං කිව්වේ. ඉතින් ෆෝන් එක හම්බුණාද මිස් තමුසෙනම් මා මෝඩේම තමයි තරුෂ මං යනවා. ඒ වුණාට මම වත් එක තරහයි බබා. අනේ අයියනේ මාත් එක්ක තරහ? ඔයාට මතකද ඔයා ඊයේ කිව්වා බබා අම්මට අසනීපයි ඒ නිසා මං අම්මත් එක්ක බේත් ගන්න යනවා. ඔයාට ටක් ගාලා ඇවිල්ලා මෙසේජ් එකක් දාන්නම් කියලා. ඔව් කිව්වා. ඉතින් ගාන්නේ මගේ යාළුවෙක් ආව බීච් එක ගාව දැකලා මට කිව්වා අන්න උඹේ කෙල්ල බීච් එක ගාව පොල්ලෙක් එක්ක ඉන්නවා කියලා. ඔව් ඔව්වනේ මං ඉන්දියා තමයි. ඒ කියන්නේ ඒක ඇත්තද? අයියෝ එයා අපේ නන්දේ පුතානේ. එයා හරි හොඳ කෙනෙක්. එයා තමයි අපේ අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නේ. මම එක් ගන්න තමයි එතනට ගියේ. අනේ මට සමා වෙන්න සිදු. ඔයා වගේ නිර්දෝෂී අවංක කෙනෙක්ව නිකරුණේ සැක කරාට කමක් නෑ සුදු. මම ඔයාට ආදරෙයිනේ. ඉරහන් බල ඉස්කෝලේ නේ මගුල් නටන්නද මොකක්ද දැන් කරේ අනේ නෑවි අපි මුකුත් කළේ නෑ ප්‍රින්සිපල් සර් මේ මොකක්ද යකෝ ඒ උනේ සිවිල් නේ ආවේ